අයුබෝවන් ඔබ සැම මගේ චැනලය වෙත සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි බලමු අපේ අලුත් වීඩියෝ. මෙම වීඩියෝයේදී මම අද ඔයගොල්ලෝ එක්ක කතා කරන්න යන්නේ ගණිතයේ ඊටාම වැදගත් ඔප්පු කිරීම සඳහා දෙන ලද යම්කිසි ගණිතමය සම්බන්ධතාවයක ඔප්පු කිරීම සඳහා තියෙන ඊටාම වැදගත් න්‍යායාත්මක කොටසක්. ඒක තමයි ගණිත අභ්‍යුහනය. බලමු අපි ගණිත අභ්‍යුහනය කියන්නේ මොකක්ද? මුලින්ම බලමුකෝ ගණිත අභ්‍යුහනය කියන්නේ මොකක්ද කියලා. මම පොඩි උදාහරණයක් ගන්නවා. මෙහෙම. උදාහරණයක්. අපිට තියෙනවා කියලා හිතමු ඉනිමග. ඉනිමගක් තියෙනවා. මෙතන මේ පින්තූරයකුත් තියෙන්නේ. ඉනිමගක් තියෙනවා. අපිට මේ ඉනිමගට නගින්න ඕන නම් මේකේ අපි හිතමු මේකේ පියවරවල් තියෙනවා අනන්ත ගාණක්. අපි මුලින්ම නගින්න ඕන පළවෙනි පියවරට. first step. ඊළඟට අපි තවත් දුරට නැගලා ගිහිල්ලා අපි හිතමු k කියලා අගයක් තියෙනවා කියලා k වලටත් නගිනවා. දැන් අපි පළවෙනි පියවරට නැග්ගා k වලට නැග්ගා. එහෙනම් අපි බලනවා අපිට ඊළඟ පියවර k ධන 1 කියන එක k+1 කියන පියවර වලට යන්න පුළුවන්. එහෙනම් k+1 වලට යන්න පුළුවන් අපිට යන්න පුළුවන් k+2 වලට. එහෙනම් k+3 වලට. මෙන්න මේක තමයි ගණිතමය අභ්‍යුහනය කියන්නේ. හරියට ඉනිමගක නගිනවා වගේ වැඩක්. මේක අමාරු වැඩක් නෙමෙයි. අපි බලමු කොහොමද කරන්න කියලා. තව දුරටත් මෙම සංකල්පය අපි කතා කරන්නේ ධන නිකිලයන් සඳහා විතරයි. මෙතන ධන නිකිල සඳහා විතරයි. ඒ කියන්නේ අපිට k වලට නගින්න පුළුවන්, k ධන 1ට නගින්න පුළුවන්, k ධන 2ට නගින්න පුළුවන්. ඒ කියන්නේ ධන නිකිල සඳහා සියලු ධන නිකිල සඳහා මේක අපිට කතා කරන්න පුළුවන්. හරි බලමු අපි ඊළඟ අපිට දීලා තියෙන අපේ පළවෙනි උදාහරණය බලමු. මේකේ කියනවා අපිට අපි හිතමු අපිට කියලා තියෙනවා සියලු ධන නිකිල සඳහා ධන නිකිල සඳහා මෙන්න මේ ප්‍රකාශනය සත්‍ය බව ඔප්පු කරන්න කියලා. මේ ප්‍රකාශනය සත්‍ය බව ඔප්පු කරන්න කියලා තියෙනවා. සියලු ධන නිකිල සඳහා. හරි. එහෙමනම් අපේ මේ ඉනිමගේ නැග්ගා වගේ කතාවක්. අපි බලමු මෙතන n කියන්නේ පළවෙනි පියවර. n සමානයි 1 විටදී මොකද වෙන්නේ? වම් අත පැත්තේ මම ලියන්නම් left hand side මොකද්ද වෙන්නේ 1 මේ සංඛ්‍යාව විතරයි තියෙන්නේ. එහෙනම් දකුණු අත පැත්ත right hand side එක මොකද වෙන්නේ? n සමාන 1 ආදේශ කරන්න ඕනේ. 1 වතාවක් 1 ධන 1 බෙදීම 2 1 වතාවක් 2 බෙදීම 2 එකයි. එහෙනම් left hand side එක වම් අත පැත්ත සමාන වෙනවා right hand side එකට. එහෙමනම් n සමාන 1 විටදී මේ ප්‍රකාශනය සත්‍ය වෙනවා. එහෙමනම් අපි දන්නවා මම කිව්වා අපිට අර k කියන තැනට ඉනිමගේ නගින්න ඕන කියලා. අපි හිතනවා අපිට නගින්න පුළුවන්. අපි නැග්ගා. එහෙනම් අපි කියනවා n සමානයි k විටදී ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. We have to assume that the result is true. Okay. එහෙමනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා මට ලියන්න පුළුවන් 1 ධන 2 ධන 3 ධන n වෙනුවට ලියනවා k සමාන වෙනවා k වතාවක් k ධන 1 බෙදීම 2 කියන එකට. හරි. එහෙමනම් අපි දැන් ඊළඟ පියවර නගින්න ඕන. එහෙමනම් k ධන 1 කියන පියවර නගින්නේ කොහොමද? අන්න බලමු අපි කොහොමද නගින්නේ කියලා. මේ ප්‍රකාශනය අපි දන්නවා දැන් අපි සත්‍යයි කියලා උපකල්පනය කරලා තියෙනවා. එහෙමනම් වම් අත පැත්තේ k ධන 1 පියවරක් හදන්න ඕනේ. එහෙනම් අපි හදනවා 1 ධන 2 ධන 3 k ධන 1 කියලා එකක් මම එකතු කරනවා.
මේක මට කරන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන් මම ඒකම එකතු කරන්න ඕන දකුණු අත පැත්තට. අපි දන්නවා මේක සමීකරණයක්. k වතාවක් k ධන 1 බෙදීම 2 ධන k ධන 1 කියලා මම එකතු කරනවා. දැන් එහෙනම් අපි දකුණු අත පැත්ත මම සුළු කරනවා. දැන් මම දන්නවා k ධන 1 කියන්නේ පොදු සාධකයක්. මම ඒක එළියට ගන්නවා. k බෙදීම 2 ධන 1 මේක තව දුරටත් සුළු කරනවා. k ධන 1 මේක ලියන්න පුළුවන් k ධන 2 බෙදීම 2 කියලා. මේක ලියන්න පුළුවන් k ධන 1 k ධන 2 බෙදීම 2යි කියලා. මේක තව දුරටත් මම සුළු කරන්නම්. k ධන 1 මම ආපහු මේ වරහන ලියනවා k ධන 1 ධන 1 කියලා. බෙදීම 2 කියලා. එහෙමනම් බලන්න දැන් මෙතන k වෙනුවට අපේ ප්‍රකාශනයේ k ධන 1 තියෙනවා. එහෙනම් අපිට පුළුවන් k ධන 1 පියවරටත් නගින්න. එහෙනම් අපිට ඕනනම් පුළුවන් ඔප්පු කරන්න k ධන 2ට නගින්න පුළුවන්. එහෙම අපි කරන්න ඕනේද නැහැ. මේක තමයි ගණිතමය අභ්‍යුන්නය, ගණිත අභ්‍යුන්නය. මේක තමයි ගණිත අභ්‍යුන්නය. එහෙමනම් අපි ලියනවා k සමානයි n සමානයි. එහෙමනම් අපි ලියනවා අන්තිමට වාක්‍යයක් මෙන්න මෙහෙම. n සමානයි 1 දී ඇති ප්‍රකාශනය සත්‍ය වේ. n සමානයි k විටදී n සමානයි k විටදී සත්‍යයයි උපකල්පනය කළ විට n සමානයි k ධන 1 විටදීද සත්‍යයයි ඔප්පු කරන ලදී. n සමානයි k ධන 1 විටදීද සත්‍ය වේ. එහෙමනම් ගණිතමය අභ්‍යුන්නය අනුව ඉහත ප්‍රකාශනය ඕනෑම ධන නිකිලයක් සඳහා සත්‍ය වේ. අන්න උත්තරේ. අපි අපේ දෙවනි උදාහරණය බලමු. අපිට දීලා තියෙනවා 1 වර්ගය ධන 2 වර්ගය ධන 3 වර්ගය n වර්ගය සමානයි n වතාවක් n ධන 1 වතාවක් 2n ධන 1 බෙදීම 6 කියලා. මේක ගණිත අභ්‍යුන්නයෙන් ඔප්පු කරන්න. එහෙනම් අපි දන්නවා අපේ පියවරවල් මොකද්ද? පළවෙනි පියවර n සමානයි 1 විටදී. අපි බලමු වම් අත පැත්ත. එකේ වර්ගය 1යි. දකුණු අත පැත්ත right hand side 1 වතාවක් 1 ධන 1 2 ධන 1 බෙදීම 6. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 බෙදීම 6 කියන්නේ ආපහු 1යි. එහෙනම් n සමානයි 1 විටදී වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. left hand side සමාන වෙනවා right hand side. left hand side is equal to the right hand side. එහෙනම් n සමාන 1 විටදී ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. එහෙනම් අපි බලමු n සමාන k විට n සමාන k විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. n සමානයි k විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය සමාන k විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. හරි. එහෙනම් අපි ලියන්න ඕන 1 වර්ගය ධන 2 වර්ගය ධන k වර්ගය සමානයි k වතාවක් k ධන 1 2යි k ධන 1 බෙදීම 6. දැන් අපි පෙන්වන්න ඕන ප්‍රතිඵලය k ධන 1ට සත්‍යයි කියලා. එහෙමනම් වම් අත පැත්ත බැලුවොත් k ධන 1 පදයක් නැහැ. අපි k ධන 1ක් එකතු කරනවා.
එකේ වර්ගය ධන දෙකේ වර්ගය k වර්ගය ඊළඟ පදේ වෙන්න ඕනේ k ධන 1 වර්ගය. එහෙනම් වම් මත පැත්තට විතරක් එකතු කරලා බෑ. ඒක ගණිතේ මේ ගණන අපිට වෙනස් කරන්න මේ දීලා තියෙන ගණන වෙනස් කරන්න බෑ. ඒක එම නිසා ඒ පදයම එකතු කරනවා දකුණු අත පැත්තටත්. 6 ධන k ධන 1 වර්ගය. දැන් මෙතන බැලුවොත් එහෙම දකුණු අත පැත්තේ k ධන 1 කියන පදය පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන්. k ධන 1 එළියට ගත්තාම එහෙනම් වරහන් ඇතුලේ මට ලියන්න පුළුවන් k බෙදීම 6 වතාවක් 2යි k ධන 1 ධන k ධන 1. එහෙමනම් අපි දැන් පොදු හරය ගමුකෝ 6 k ධන 1 k 2යි k ධන 1 6 වතාවක් k ධන 1 බෙදීම 6. අපි දැන් මේ වරහන් සුළු කරමු. k ධන 1 ඒ වරහන ඇතුලේ 2යි k වර්ගය ධන k ධන 6යි k ධන 6 බෙදීම 6. එහෙමනම් k ධන 1 බෙදීම 6 2යි k වර්ගය ධන 7යි k ධන 6. මොකද මෙතන k සහ 6යි k ඒවා සමාන පද වෙනවා. දැන් මෙන්න මේක සාධක වලට කඩමු. අපිට 2යි k වර්ගය ධන 7යි k ධන 6 අපි සාධක වලට කැඩුවොත් අපිට පුළුවන් දෙවරක් 6 12යි 12යි සාධක 7 ලැබෙන්න 2යි k වර්ගය ධන 4යි k ධන 3යි k ධන 6. එහෙනම් මේකේ මේ පද දෙක සැලකුවොත් 2යි k පොදුයි 2යි k k ධන 2 අපි 3 ගත්තොත් එහෙම k ධන 2. එහෙනම් මේක ලියන්න පුළුවන් 2යි k ධන 3 වතාවක් k ධන 2 කියලා. එහෙමනම් අපේ දකුණු අත පැත්තේ ප්‍රකාශනයට ආදේශ කරමු. k ධන 1 බෙදීම 6 2යි k ධන 3 k ධන 2. එහෙමනම් මෙතන මේක නැවතත් ලියන්න පුළුවන් k ධන 1 k ධන 1 ධන 1 k ධන 2 කියන්නේ 2යි k ධන 1 ධන 2. එහෙමනම් මේක තව දුරට අසුළු කරන්න පුළුවන් k ධන 1 k ධන 1 ධන 1 මෙතන මේ පද දෙක එකට ගත්තොත් 2 වතාවක් k ධන 1 ධන 1 බෙදීම 6. එහෙමනම් අපිට පැහැදිලිවම පේනවා දකුණු අත පැත්තේ මේ ප්‍රකාශනයේ ඉස්සෙල්ලා තිබුණ එකයි මේකයි සංසන්දනය කළොත් k වෙනුවට k ධන 1 තියෙනවා. k ධන 1 වතාවක් k ධන 1 ධන 1 2යි k ධන 1. එහෙමනම් k වෙනුවට අපි k ධන 1 ලියලා තියෙනවා. එම නිසා ප්‍රතිඵලය n සමානයි k ධන 1ටද සත්‍ය වේ. එහෙනම් අපිට මේ ගන්න මෙහෙම අවසන් කරන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා n සමානයි 1 විටදී ප්‍රතිඵලය නිවැරදි බව අපි පෙන්වුවා. ඊළඟට n සමානයි k විට ප්‍රකාශනයේ සත්‍යයයි භාවිතා කළා. n එක මත ඉඳගෙන assume that when n is equal to k plus 1 n සමානයි k ධන 1 සඳහාද ප්‍රකාශනය සත්‍ය බව අපි ඔප්පු කළා. එනම් අන්තිමට කියන්න පුළුවන් මෙම ප්‍රකාශනය සියලු ස්වභාවික සංඛ්‍යා ධන නිකලයන් සඳහා සත්‍ය වේ. අන්න ඒක තමයි ගණිතමය අභ්‍යුන්නේ. එමනම් අපි මෙම වීඩියෝ මෙතනින් නතර කරමු. ඊළඟ වීඩියෝයේදී මම ඔයගොල්ලන්ගේ පසුගිය ප්‍රශ්න පත්‍රවල ගණිත අභ්‍යුන්නේට අදාළ වූ ගැටලු සාකච්ඡා කරන්නම්. යන ගමන් මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. Thanks for watching my video. Please subscribe my channel. Thank you.